වැඩ ලේන කවන්නේ. ඔව් අනේ එපා වෙලා ඉන්නේ මේ යන ගම. යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මේ මං කෝල් එකක් ගන්න. මේ පොඩ්ඩක් ඉන්න මං කෝල් එකක් ගන්නම් ඉන්න. හෙලෝ සුරංග මේ මට මේ පොඩි ගණක් හම්බුණා මේ මට අර මෙහි කියන්නේ ඉක්ුත් නෑ බං මං ඉතින් කාමරේ ඉන්නේ ඔව් මේ ඒක පොඩ්ඩක් මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්ද WhatsApp එකට ෆොටෝ ටිකක් නේද මම ෆොටෝ දෙක තුනක් දාන්නම් WhatsApp එකට හරි මම ෆොටෝ දෙකක් දාන්නම්කෝ ශ්‍රීලංක මම දැක්ක කල අවුලක් නෑ ඒක මේ මොනවද කරනවද මම වැඩ කරලා ඉන්නේ විනාඩි 20ක් විතර පණිවිඩයක් කියන්නත් මුදලාලි කෙනෙක් ඉන්නවා දාන්නම් මම අර ඉඩපිටියා මුදලාලි ඉන්නවා දාලා ඉන්නවා අර විනාඩි 20කින් කෝල් එකක් ගන්න ඕනේ Hello. ඔව් මල්ලි. මොකද අර වැඩේ? මම කතා කරා. ඔය ෆොටෝ ටිකක් දාලා කතා කරා. ඕක මොකක් හරි ඉතින් වැඩක් කියලා තමයි කියන්නේ. ඔව්. කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඔව්.
ඈ ඔව් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඔහෙම තමයි කරන්නේ. ඔව් මේ ගේන්න බෑ ලංකාවට ගේන්න බෑ. නෑ නෑ ඔව් ලං එතකොට මට මෙහි කවුරු අඳුරන කවුරුවක් නැහැ නේ ඒකම මොහින් කරන්න පුළුවන් කියලා. ඒක තමයි මේ ලංකාවට ගෙනල්ලා ඔක් කරන්න බෑ. ඔහෙම තමයි මොනවා හරි කරගන්න වෙන්නේ. ඔව් බොස් කෙනෙක් ගාවනේ. हाँ එහෙම හරි කරමුකෝ එහෙනම්. අන් එන විනාඩි 10කින් කෝල් එකක් ගන්නද? ඒක මම විමුණා. හෙලෝ සුරංගයි. කියන්න. මටම පොඩි වැඩක් තියෙනවා. මගේ ඔලේ ඉන්නේ ආරුවට මේ ලංකාවක් හම්බලා තියෙනවා. හරිද? මම ෆොටෝ ටිකක් දාන්නම්. ඔබේ නම්බරේ දාන්න. දාන්න වෙනකන්. හරි මම ලොක් කරගෙන එකක් ගහලා දෙන්න. දාන්නකො වඩද? හරි වත්. හරි නම්බරේ මේ ගලයි දාන්න බලන්න. හරි. බයි. මේ සුරංගයි වැඩේ නම් අවුලක් නැහැ හොඳයි වගේ මේ කොල්ලාට කියන කාටවත් කියන්න එපා කියලා හොඳද මේ මට කොල්ලව කන්ටැක්ට් කරලා දෙන්නකෝ මම උදේට කෝල් එකක් ගන්නම් කොල්ලාට අනිවාර්යෙන් කන්ටැක්ට් කරන්න මට නම්බරේ WhatsApp දාන්නකෝ මල්ලි මම යාළුවට කතා කරලා තියෙන්නේ ෆොටෝ ටිකක් දැම්මා නම්බරේ දැම්මා හරිද ඔබ බය වෙලා වගේ කතා කරන්න එපා පොඩ රෙස්පෙක්ට් එකකින් කතා කරපන් හරිද හෙට උදේ උඹට කෝල් එකක් ගනි හොඳේ කෝල් එකක් ගනි කිසි ප්‍රශ්නයක් නැහැ මේ වැඩේ කරලා දෙයි මේ කතා කරන්න මම කියන්නේ කියලා කතා කරන්න මේ වැඩේ කරගන්න පුළුවන් හොඳේ එහෙනම් ඉබ්බා විශ්වන්නේ හරි සුරංගයි මේ එහෙනම් ඔයා මගේ මේ නම්බරේ නේද දුන්නේ මේ හෙට දවල්ලා වගේ මට කෝල් එකක් ගනි නේද මේ නම්බරේටම මේ එහෙනම් හරි එහෙනම් මං තියන්නම් බුස්සන්නයි හෙලෝ මල්ලි මම ඔව් අහන්නකෝ මේ මම එනවා දැන් ලොක්කයි පුතත් එක්ක හරිද ඔයා ඉන්න තැන මේ මම දන්න පොට්ටයක් තියෙන. එතෙන්ද තමයි ඉන්නේ. හරිද? මේ ඇවිල්ලිලා අපි ගල බලලා ඉවරලා මේ අරු බලයි මේ ලොක්කයි පුතා බලයි ගල කොහොමද කියලා. ආයි හරියයි මම තනියම එන්න. හරි මට ලොකේෂන් එක දාන්නකෝ. මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මේමයි වෙන්නේ මල්ලි. අපි පොඩ්ඩක් මේ වාහනේ දුර දාලා පයින් තමයි එන්නේ දෙන්න. හරිද? මං තනියමවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. මම එතන ලොකේෂන් එක දාන්න. ඔයා ෂේප් එක එන්න මේ තනියම එන්න මේ එන්න වැඩේ කරගමු මේ හොඳයි නම් වැඩේ කරමු අපි. හරි මල්ලි හරි මම ඔයාලට ලොකේෂන් එක දාන්නම් ඔයා මේ එන්නකෝ.
හරි හරි මල්ලි හරි මල්ලි අපි මේ එන ගමන් ඉන්නේ මම ඔයාලට ලොකේෂන් එක දාලා තියෙන්නේ. ඔයා එන්නකො මේ එතෙන් එන්න. මම මේ එන ගමන් ඉන්නේ. මම මේ ළඟ ඉන්නේ දැන්. එන්න ටක් ගාලා එන්න. මල්ලි අපි මේ එන ගමන් ඉන්නේ මම ඔයාලට ලොකේෂන් එක දාලා තියෙන්නේ. ඔයා එන්නකො මේ එතෙන් එන්න. මම මේ එන ගමන් ඉන්නේ. මම මේ ළඟ ඉන්නේ දැන්. එන්න ටක් ගාලා එන්න. හරියයි මාත් මේ ලොකේෂන් එකට එන ගමන් ඉන්නේ. මං එනවා මේ. හරි අයියේ මං ඇවිල්ලා ඉන්නේ දැන් ඔයා කියපු දැන් ලොකේෂන් එකට මං ආවා. මේ ඔයාලා එනවද මෙතෙන්ට? මෙතෙන්ට එන්න. කැමතිුනේ රුබල් ලක්ෂ 20කට හරිද? එතන ඒ ගානම තියෙනවා. හරි. जा උරංග මට නම්බරේ දුන්නේ. අර මේ වැඩක් තියනවා කියලා කිව්වේ. එයාද මේ? උරංගය කිව්වා මට කෝල් එකක් අද ගන්නවා කියලා. ඒ වැඩේට. ඔව්. මට මේ බුක්ට ගන්න ප්‍රයිවට් එකේ බලන්න ඕනි. ඔයා ඉන්න තැන මට ලොකේෂන් එකක් දානවද? ඔයාට එන්න කොහොමද? හරි ලොකේෂන් එක දාන්නද මේ මම ඇවිල්ලා බලන්න. ඉන්නද ලොකේෂන් එක දාන්න ඉන්න පුළුවන්ද? මම ලොකේෂන් එක දාන්න. හරි මම එන්නම් මේ මම ලොකේෂන් එක දාන්න. මම එන්නම්. හරිය අවත්තන්ට. හරි මට ඔයා එනවා. විනාඩියක් දෙන්න මම ඉන්න බලන්න.
ගහමු ගේම. හරිද? හරි අයියේ බලන්න හරි. පුතා. සුපිරියටම ගේම ඈ. ඒවයි ඈ. අපි පිළිවෙලට කරනවා ඉතින්. ඕ දැන් ගන්න. සුපිරි ගානකට දෙන්න පුළුවන්. දීලා දෙන්න අපි මෙහෙම මාරු වෙමු දැන්.